ඉතින් අපි මේ සියලු දෙනා එක් කරන්නේ මේ මාවත මේ ප්‍රවේශයේ ගොඩනගනු ලැබුවේ අපේ ලිංගික විනෝඩි සෞදේ 2020 8 වෙනි මාසයේ 27 වෙනිදා මේ විශ්වවිද්‍යාල සුවඳ හමුවේ සමූහය ගොඩනගපු අපේ ආදරණීය මිත්‍රයා නිසා. ඉතින් මා මේ අවස්ථාවේ පස්වෙනි සුවඳ හමුවේ සදා සුබ පතන්නට මයිතාම ලෙන්ගතු හදවතින් ආරාධනා කරනු ලබනවා මේ සමූහයේ නිර්මාතෘ මෙම සුවඳ හමුවේ සියල්ලේම වත්මන් සභාපති නිමල් පිනවසිරි මැතිතුමනි සමා වෙන්න සෝයුරාමනි අපි ආරාධනා කරනවා ඉන්න ඔබේ සුබ පැතුම් මේ වෙලාවේ ප්‍රතිපද මගේ සියලුම හිතවතිය ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මම ඉල්ලා සිටිනවා මම මේ වෙලාවේ අපේ මේ අවස්ථා කීපෙදීම අපි දැක්ක දේ තමයි ඔයාලගේ සුහදතාවය හොඳටම ප්‍රකාශ කරනවා. හැබැයි පොඩි අපේ අතින් වන්නා වූ කුඩා අඩුපාඩුවක් ගැන මම මුලින්ම කියන්නේ. ඒ කියන්න වෙන්නේ අපේ සහෝදරවරු කතා කරා. ඒ කතා කරපු වගේ ප්‍රශ්න දෙකක් ඇහුවොත් ඔබලාගෙන් කී දෙනෙකුට උත්තර දෙන්න පුළුවන් කියන එක පිළිබඳ මට දැනුණා මම මෙතන ඉන්න නිසා. ඒ නිසා මෙම රැස්වීම පවත්වන්නේ ඉතාම කෙටිම වෙලාවක. එතකොට ඔබලාට කතා කරන්න දෙනවා හවස 4 වෙනකන් කතා කරන්න පුළුවන්. දැන් වෙලා මම හිතන්නේ 11:00ට ඇති. ඔයාලට පුළුවන් පැය 5ක් කතා කරන්න ඇති වෙන්න අපි නවත්තන්න කතා කරන්න එපා කියන්නේ. ඒ නිසා මම මුලින්ම ඉල්ලා සිටිනවා වයඹ සමූහයේ විසින් සංවිධානය කළ මෙම සුවඳ හමුවට ගෞරවයක් අපි හැම එක්කෙනාම ලබා දෙනවා නම් ඒ ලබා දෙීමේදී පළමු ගෞරවය ඔබට ලැබෙනවා මෙම විනාඩි 30 තුල නිහඬව ඉන්නවනම් ඒක මම කරන්නේ ඉතාම ආදරෙන් කිසිම දෙයක් නෙවෙයි අපි කියන දේ කියන්නේ අපි නෙවෙයි ඔයාලා වුණත් අපේ යාළුවෝ ඊට පස්සේ කියන දේ වුණත් අනිත් එක්කෙනාට ඇහෙන්නේ ශ්‍රවණය වන්නේ ඊළේ කියන එක්කෙනාගේ දේ අපිට අහුම්කම් දෙන්න අපේ හිත හදාගත්තොත් පමණයි. ඒ නිසා මම මුලින්ම ආදරෙන් ඉල්ලා සිටිනවා පැය භාගයක් නිහඬ වෙන්න පුළුවන් නේ. මේක යනවා අන්තර්ජාලයට යනවා YouTube එකට යනවා තව පැය කිහිපයකින් කොළඹ විශ්වවිද්‍යාලයේ 80 බැච් එකේ සුහද හමුවේ එළ කියලා මැසේජ් එක ඒ කමෙන්ට් එකක් කරනවා නම් ඒ වැටෙන්නේ වෙනම ඒක මොකටද කියන්නේ වෙනම ලෙවල් එකක් ඒ අපේ සුහද හමුවේ නිසා අපි කතා කරන හොඳ හෝ නරක වචනය අන්තර්ජාලයට මුදා හැරෙනවා. අපි වීඩියෝ පෞද්ගලික නම් අද දවසේ බොහෝ දුරට මම වීඩියෝ කරන්නේ අපි කරන හොඳ වචන නරක වචනේ අන්තර්ජාලයට මුදා හැරෙනවා වගේම එඩිට් කරන්න හදිසියේ බැරි වුණොත් මොන හරි දෙයක් අපේ ඔබේ ප්‍රතිරූපයකට ගැටලුවක් ඇති වෙන නිසා අපි යාළුවෝ කොල්ලෝ කෙල්ලෝ තමයි යාළුවෝ කතා කරන භාෂාව අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම තමයි කිසියම් කතාවකදී අපි කවුරු සුබපැතීමන්නේ සුබපැතීමකදී ඔබ දක්වන සහයෝගය කොතරම්ද කියන එකත් අර වීඩියෝ එකට එනවා. ඒ නිසා නැවතත් ආදරයෙන් ඉල්ලා සිටිනවා නිහඬතාවය විනාඩි පැය භාගයක් එහෙනම් මේ නිහඬතාවය ඔබ තියනව නේද? එහෙනම් අත්පුඩියක් ගහම බලන්න. හරි. එතකොට එහෙනම් මම මුලින්ම සියලු දෙනාටම සුබපැතීම් වගේම මෙම ස්ථානයට සහභාගී වෙන්න නොහැකි ඌ කීප දෙනෙකුත් ඉන්නවා. ඒ කීප දෙනාගෙන් ඔබලා බලාපොරොත්තු නැති යාළුවෙක් තව ටිකකින් මෙතෙන් එයි. ඒ යාළුවා ගැන ඔයාලා දන්නවා කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබලාට කලාතුරකින් හම්බෙන යාළුවෙක් ඒ අවස්ථාවත් අපි ලබා දෙනවා ඔයාලට. ඒකට අපි තවදුරටත් ඒ වෙලාව ඇති වෙන්න අපි කතා කරමු ඇති වෙන්න නටමු ඇති වෙන්න සිද්ධ වෙනවා.
ඉතින් ඒ නිසාම මුලින්ම මම කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ සුහදාමෝ සංවිධානය කළේ වයඹ සමූහය. ගිය අවුරුද්දේ පොළොන්නරුවේ තියෙන සුහද හමුවේදී වයඹ සමූහය අපේ රංජි ඇතුළු කණ්ඩායම කිව්වා අපි මේ සැරේ වයඹ අපි කරනවා අපිට මේක අවස්ථාව දෙන්න කියනකොට අපි කවුරුත් ඉතාම සතුටින් ඒ දේ අපි කරා සහයෝගය ඔබලාට පුළුවන් උපරිමයෙන් දුන්නා. ඒ වගේම මේ කීවෙනි හමුවද කිව්වොත් මේ හමු පහටම සම්බන්ධ වෙච්ච සියලු දෙනා මෙතන ඇති. හතරකට සම්බන්ධ වෙච්ච අය ඇති. තුනකට සම්බන්ධ වෙච්ච ඇති. දෙකකට සම්බන්ධ වෙච්ච ඇති. එකකට සම්බන්ධ වෙච්ච ඇති. ඒ එක්කෙනාට මේ ලැබෙන සතුටමයි ගන්න ඉදිරි අවුරුදු කාලෙම ලොකුම සතුටක් වේවි. ඒ කියන්නේ ඒ නිසාම මේ අවස්ථාවට පළමු අවස්ථාවේ සහ අවස්ථා පහේදීම සම්බන්ධ වෙච්ච සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා වගේම වයඹ සමූහයේ විශේෂ ස්තුතිකරන මට අමතක වෙයි. මට ඉස්සෙල්ලා කතා කරන්න ඕනි. ඒ පස්සේ හරි කතා කරනවා. ස්තුතියක් කරන්නේ පස්සේ. ඒ වුණත් වයඹ සමූහය තමයි මේ අවසර පහ තුළ වැඩිම සංඛ්‍යාවක් ඒකරාශී කරන්න වූ සමත් වූ කණ්ඩායම. ඒකට අපේ නම් වයඹ සමූහය මතන 30 ඔක්කොම ඉන්නවා 42ක් ඉන්නවා. බදුළු සමූහය මතන කණ්ඩායම වශයෙන් දෙවෙනි වෙන්නේ නැති. හැබැයි ඒ 40 දෙනාට පුළුවන්කම ලැබුණා ලංකාවේ මෙතෙක් ආපු නැති පස් ඒ කියන්නේ හතරකට ආවේ නැහැ කිව්වොත් පස්වෙනි එකට හරි ගෙන්න ගන්න හිත හදන්න අපේ සරෝජා අතුල් කණ්ඩායම දාපු කමෙන්ට්ස් ඒ නම් වශයෙන් නම් ඔක්කොම 40ම ගැන වෙන වෙනම කතා කරලා රාජ්‍ය ඇතුළු සියලුම දෙනා දක්වූ උනන්දුව කැපවීම නිදි වරාගෙන බැනුම් අහමින් අපි මේක කලින් කියන්නේ නොවැම්බර් දෙසැම්බර් 6. එතකොට ඒ தත්ත්වයේ මට මතක් වුණා ලංකාවේ බොහෝ අනුතුරු සිදුවන මාසයක්. හැබැයි අපිට දුකක් ඇති වුණා අයකෝ අපේ උන් ටික එකතු කරගන්න තිබුණ අවස්ථාව ස්වභාව ධර්මයේ විසින් නැති කරා කියලා. ඒ වුණත් අපිට සිද්ධ වුණා ලංකාවේ මිනිස්සු හඬන ඒ හඬීමත් එක්ක අපිට හඬන්න සිද්ධ වුණා. අපිට දුකක් ඒ අවස්ථාවේ නොලැබී තිබුණා. අපිට පෞද්ගලික මට උනත් ලොකු කරදරයක් වුණේ නැහැ. හැබැයි අපි ගැන ඇහුවා වයඹ සමූහයේ දකුණ ගැන ඇහුවා. දකුණ සුවිසුලක් කෙනකොට සුනාමියක් කෙනකොට ඒ ගැන ඇහුවා. ඊට පස්සේ දකුණ උඩරට බද්දකඳු කරේ නායනකොට ඒ ගැන අහනවා. ඒ නිසාම මේ පළාත් වලින් කිසියම් ස්වභාවික උපද්‍රවයක් විතර නෙවෙයි. ඔබලාට කිසියම් අසනීපයක් වෙනවද? අසනීපයක් වුණා නම් ඒ පිළිබඳ සොයා බලනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි දැන් 60 පරම කොල්ලෝ කෙල්ලෝ තමයි. අපි මැරෙනකල් කිසියම් දවසක මේ සමූහය තුල ඔබට ඇතිවන දුකකදී සැපයකදී වචනකින් හරි ඔබට උදව්වක් කරන්න මේ සමූහයේ හැකියාව ලැබුණා කියලා. ඒ වගේම අපි විශ්වාස කරනවා ඔය දැන් අපි වැලිමඩ ඉඳලා මෙහෙ එනකොට කුරුණෑගලට ඇති වෙන්න අපේ යාළුවෝ අපි කියන අර යාළුවා මෙතන ඉන්නේ මෙයා මෙතන ඉන්නේ එයා මගෙනි කතා කරනවා. ඒ නිසා අපි කවදාවත් අපේ සමාජයට අපේ නෝනලා අපි අමතක කරයි. තාවකාලික අමතක කරයි. දරුවෝ සමට අමතක කරයි. හැබැයි සමූහය ඔබ අපි අමතක කරන්නේ නැති වෙයි. ඒ නිසාම ඔබලාගේ මගේ ජීවිත කාලය තුල මම විශ්වාස කරනවා මට ඇතිවන දුකේදී කිසියම් කෙනෙක් දෙන මොකද්ද මාව උඩට දාන දෙන ශක්තිය මේ සමූහයේ මහා වටිනාකමක් ලැබෙන වගේම සැපේදී අපේ උත්සව අවස්ථාවකදී ඕනි දෙයකදී මේ අපිට ලැබෙන සතුට මම කියන්නේ දැන් වෙනකොට ඔයාලා දන්නවා ඇති. කඩේ ඊපෙරේද එක්කෙනෙක් අපේ යාළුවාගේ නම කියන්නේ කතා කරා විමල් උඹට මින් කිව්වා. මං කොහේ කියලා. ඔයා සමූහයේ ගොඩනගුවා වගේම අපේ කෙල්ලට අපේම කොල්ලෙක් හොයාගත්තා. ඒ දැන් මෙතන ඉන්නවද දන්නේ නැහැ. මොකද අපි කෙල්ල දන්නේ අනිත් පැත්තේ කෙනා ඇති. එයා විවාහත් වුණා නම්. ඒ කියන්නේ අපි දැන් මේක මැච් මේකර් නේද? ඒ தත්ත්වෙට අපි වත් කරගන්න පුළුවන්. අපේ දරුවන්ට නේද? ඔයා අපේ කෙනා දැන් මේ කසාද බඳින වයස දරුවෝ ඉන්නේ. ඒ දෙයට බලන්නකො. ඒ දරුවෝ හිතන විදිහම නන්නකො. අපි දැන් පොඩක් වැඩි වෙලා කතා කරලා ඉඳන්නේ. අපි දැන් මම නම් පෞද්ගලික පැය 24න් වැඩි වෙලා ඉන්න ඕනේ. එතකොට අර පෙදරුවොත් ඉන්නවනේ. එයාලා ඉන්නේ වෙන පැත්තක. අපි මොකද කරන්නේ? අපි යාළුවෙක් කතා කරන්නේ. එතකොට යාළුවෙක් කතා වුණා එයාලා කල්පනා කරනවා යා අවුරුදු 40යි. බඩ කියනවා අපේ පුතා දැන් ඉස්සරේ උලවල කරන්නේ. තාත්තා දැන් නාකි කියලා කියනවා. සාමාන්‍ය වීරෝඩාරි කියනවා. මම ඔයා කොහොමද මම නම් නාකි නැහැ කියලා මම කියනවා.
ඒ වගේ අපිට අර මේ මම කියන්නේ මේ දරුවා තරුණත් අපේ තියෙන සුහදතාවය හොඳින්ම ප්‍රකාශ වෙනවා මේ සමූහය කරන බලදිරු නිසා. මේකත් මතක් කරගන්න මේ සමූහය දිනෙන් දින දිනු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම එක්කෙනාටම පුළුවන් අපි දන්නවා දැන් වෙනකොට අපේ ලයන සහෝදරයාගේ මාව ඊයේ අසනීපේ අභාව ප්‍රාර්ථනා ඒ දුකත් ප්‍රකාශ කරනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේම විවිධ දුක් හැඩ විඳමින් මෙම ස්ථානයේ සම්බන්ධ වෙච්ච අයත් හිටියා. ඒ වගේම එන්නම හිටියා ඉන්නවා කීප දෙනෙක්. පෞද්ගලිකව මට කතා කරලා දැන් සමන්දේර සහෝදරයා කතා කරා තියෙන රාජකාරී ගැටලුත් එක්ක දැන් ඉන්න වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ දිල්ලුක්සි සහෝදරි කොළඹ අපේ කමල් එක්ක අනුරාධලා එක්ක ලොකුම ගේම ගැහුවේ තමයි කෙල්ලෙක් කියලා දිල්ලුක්සි. දිල්ලුක්සි මේ වෙනකොට අසනීප තත්ත්වයකට පත් වෙනවා කියන්නේ අපි හිත ගන්න මට්ටමේපත් වෙන ලොකු අසනීපයක් නෙමෙයි. හැබැයි ඒ රිස්ක් එකත් එක්ක වාහනේ එන්න බෑ. ඒ නිසා ඒ සහෝදරට එන්න බැරි වෙනම තත්ත්වයක් තියෙනවා. ඒ වුණාට අපිට සුබපතන. ඒ නිසා මම කියන්නේ අපිට තියෙන අපි නොමරී හිටියොත් බඩ ගාගෙන යන වාහනයකින් පුළුවන් නම් අපි එනවා. හැබැයි අපේ තියෙන විශේෂාව ගෙදර බයයි සමහර අසනීප වලට. ඒ අසනීපත් එක්ක අපිට සමන්ත දැනුත් මගෙන් කතා කළා. සිංගඩිය හැදිලා. එතකොට සමන් සහෝදරයා මටත් කතා කරේ අසනීප තත්ත්වය දැන් කමන්ටත් කතා කරලා තිබුණා. ඒ කියන්නේ සමන් සහෝදරයා කිව්වේ දැන් අපි ඇත්තම කතාව කිව්වොත් එහෙම සමන්ත කියන්නේ මහාචාර්ය, ජේෂ්ඨ මහාචාර්ය. අපි කතා කරන මචං කියන්නේ දැන් කියන්නේ මචං මට එන්න වෙන්නේ අපේ ගම මේ අලව්ව තමයි අපේ සමසමරේ ගම. මේ සැරේතුවා මචං එනවාමයි කිව්වා. හැබැයි එන්න නොහැකියාව දින අසනීප තත්ත්වය නිසා සම්බන්ධ වෙච්ච අද සියලු දෙනාට ඒ වගේම මේ වෙනකොට තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව අසනීප තත්ත්වයේ ඉන්නවා. ඒ අසනීප තත්ත්වය නිසා මෙන්න බැරි වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාට ඒ දරුවා ඒ ඉදිත් නොරෝගී සුවයේ දෙපාර්ශ්ව ප්‍රාර්ථනා කරන්නත් ඕනි. ඒ වගේම තමයි මම කියන්නේ මේ දින අගේන මගේ පැත්තට හිතන ගොඩාක් දේවල් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම තව දෙයක් කියන්න. මේ අපේ සෑම සුවද හමුවකට විශේෂිත ශක්තියක් අපිට ලබා දෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ අතරින් අපේ මංගල හාමුදුරුවෝ හැම වර්ෂයකම උපරිම ශක්තිය ලබා දෙනවා. පෝෂි සහෝදරයා ඒ කියන්නේ මංගල හාමුදුරුවෝ ඉන්නේ බ්‍රිතාන්‍යයේ ගලන්තේ, ඊළඟ පෝෂි සහෝදරයා ඉන්නේ USA නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ වගේම තමයි කැනඩාවේ ඉන්න අපේ පියති සහෝදරයා. ඒ නිරන්තරයෙන් මේ වර්ෂ 5 තුලම අද දවසෙත් පළමුවන අර කලින් අපේ රජි සහෝදරයා කතා කරා වගේම අපේ දන මෙතෙක් සැරබීම සඳහා දායකත්වය ලබා දුන්න ප්‍රියං සහෝදරයා. ප්‍රියං සහෝදරයා ගිය අවුරුද්දේ නැති වුණා. එතකොට අපිට ඒකට සම්බන්ධ වෙන්නත් හැකියාව ලැබුණා. එතුමාත් මම ආදරයෙන් සිහි කරනවා. ඊට පස්සේ අපිට ඊළඟ විකල්පයක් අපි හොයමින් ඉන්නකොට අපි දැම්ම මේ සැරේ අපේ ඒ කියන්නේ අපි සාමාන්‍ය අපේ පොදු අරමුදලින් සැරබීම සඳහා අපි සතයක්වත් ගන්නේ නැහැ. ඒ නිසා අපි අනුග්‍රහයක් අපි හොයා ගන්නවා. ඒ හොයා ගන්න අතරේ අපේ පෝෂි සහෝදරයා රුපියල් 50000 මුදලක් බටේ වල තිබුණා සැරබීම සඳහා භාවිතා කරන්න අර මුදලේ අර පොදු වරමුදලෙන් අපි කොහොමදත් ගන්නේ නැති නිසා ඒක අපි රජි සහෝදරයාට මේ කරා මුදල් යවුවා. ඒ නිසාම අපි මේ එකතු කරන කිසිම සතයක් අනිසි ලෙස නැත්නම් වෙනත් හිතුවක්කාර ලෙස වියදම් කරන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි හිතනවා නම් මේ මුදලින් ප්‍රමාණය දැන් 5000ක් අපි සාමාන්‍ය එකතු කරේ. මේ 5000 මුදලින් මේ වගේ වැඩසටහනක් කරලා අපිට මොකද සතුටක් ලැබෙනවා කියන්නේ ඒ රුපියල් 5000ට වඩා අපි ගොඩාක් වටිනවා අපේ සතුට. නේද? අපි දැන් 5000 නෙවෙයි අපි රුපියල් 20000ක් විතර වියදම් කරපුවා ඉන්නවා. ආධාර කරපුවා ඉන්නවා. ඒ වගේම හැකිම විදිහට උදව් කරපුවා ඉන්නවා. බයම සමූහයේ හැම එක්කෙනාම මම කිව්වේ සාමාන්‍ය ඕනිම ව්‍යාපෘතියක පරිපාලන වේදම් කියලා කීයක් හරි දාන්න. මම රන්ජිත් කිව්වා. කීයක් හරි වෙන් කරගන්න මොකද අපිට පුළුවන් එක දවසක් කාගේ හරි ගෙදරකට යන්න පුළුවන්. එක දවසක් හෝටලෙට එන්න පුළුවන් බලන්න. හැබැයි ඒක හැමදාම බෑ. ඒ නිසා එහෙම කරන්නේ කොහේත් සහෝදරයෙක් කිව්වා. අපිට එහෙම කරන්නේ අපේ දින මුදලින් අපේ අතේ මුදලින් තමයි වයිබ සමූහයේ සියලු දෙනා පහුගිය අවුරුදු 100 වල පැවති සෑම අවස්ථාවක සංවිධායක මණ්ඩලයේ සිට සියලු දෙනා තමන්ගේ අතේ මුදලින් තමයි ඒ සඳහා වියදම් කරේ. ඒ නිසා
සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් තමන් කරන වියදමේ උපරිම සතුටක් අපිට ලැබෙනවා කියන්නේ. ඒක මතකේ නිසා නැවතත් ඒ ආධාරිත සීට්‍රයිස් කිව්වද ඊළඟ තව දෙයක් කියන්නේ. චූටි දෙයක් එකක් කියන්න. මේ සමූහයේ ඇඩ්මින් මම වගේම සභාපති වශයෙන් සමිතිය මේ කියන්නේ අපේ සහෝදරයන් පත් කරා. ඒ වගේ මේකේ ප්‍රධාන තේමාව තමයි no politics කියන්නේ දේශපාලනයෙන් තොර තමයි අපි යෝජනා කරන්නේ. හැබැයි සමහර කාලවලදී ලංකාවම උඩුයටිකුරු වෙනකොට දේශපාලනයේ මතමතා අතර සාමාන්‍ය දෙයක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම දේවල් වුණා තමයි. ඒ නිසා අපි දාන මොකද කමෙන්ට් එක අපේම සහෝදරයා අතර ඉන්න දේශපාලන මතයක් ගන්න අයගේ හිත රිදෙන ආකාරයට. ඒ කියන්නේ අන්තවාදී අදහස් අපි දාන්නේ නෑ. හදිසියේ එහෙම දාන අවස්ථාවක දෙසරයක් හිතලා ඒක දාන්න. ඒකත් මතක තියාගන්න. ඒකත් මතක් කරනවා ඉතාම ආදරෙන්. ඒ වගේම අපි සියලු දෙනාම මම හිතන්නේ දැන් වෙනකොට උපන් දින ආරම්භ තියෙනවා. එක කාලයක මුල් කාලේ මම හිතන්නේ 30ක් 40ක උපන් දින මම ලබා ගත්තා. ඒකට අදාළ අපි ලබා දුන්නා අපි සුබ පැතුම් ලබා දුන්න නිසාම අපි දන්නවා අදින් පස්සේ වල හැම එක්කෙනාම මගේ යාළුවෝ කියලා හිතන්නේ මේ අපේ සමූහයේ 140ක් ඉන්නවා නම් 140 දෙනාම කිසියම් දිනක ඉපදලා තියෙනවා. කිසියම් දිනක ඉපදලා තියෙන අවුරුදු. ඔබට පුළුවන් කවුරු හරි සුබ උපන් දිනයක් කියලා දානකොට සුබ උපන් දිනයක් සහෝදරිය සහෝදරයා කියලා දානවා කියන්නේ ඒ උපන් දිනය දකින්න මට ඇතිවන සතුට ඒක හැම කෙනාට මේ වගේ තමයි. ඒ නිසා මම ආදරෙන් ඉල්ලා සිටිනවා අපි උපන් දින සටහන් කරා වගේම නැත්තම් තව දේවල් ගොඩක් කතා කරන්න ඉතුණත් ආයෙ කතා කරන්න වෙලාව යනවා. ඒ නිසා උපන් දිනයක් සතුටු වෙමු සුබපතමු. තමන්ගේ හෝ තමන්ගේ ඥාතියගේ මළගයක් වුණොත් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. තමන්ගේ අපේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ගේ දියුණුව සඳහා කරන දෙයකටදී අපි ඒ දරුවන්ට දෙමාපියන්ට ශක්තියක් වෙන විදිහට අපේ සුබපතම ඉදිරිපත් කරමු. මතක් කරමින් ගොඩාක් දේවල් මට කතා කරන්න හිතෙනවා. ඒ වුණාට තව කතා කරන්න ඔයාලා කතා අහන්න නෙවෙයි ආවගේ. හැබැයි අපිට කිසියම් පපුවට දෙයක් ඇතුල් කරගෙන මෙතනින් ගියා නම් පපුවට දෙයක් ඇතුල් කරගෙන මෙතනින් ගියා නම් ඒ නිසා නැවතත් මට අමතක වෙච්ච දේවල් අපේ නිවාස සහෝදරයන් කතා කරයි. ඒත් මතක් කරමින් අද දවසේ මේ සතුට උපරිම ලබා ගන්න දෙන්න ශක්තිය වුණ සියලු ඔබ සියලු දෙනාට වයඹ සමූහයේ සියලුම සමාජිකයන්ට මේ අවස්ථාවේ නැවතත් ස්තුතිවන්ත වෙමි. මම නියමිත ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. බොහොම ස්තුතියි ඉබල් සොහොයුර. ඔය තමයි